පසුගියදා ඊශ්‍රායල රජයට විරෝධය පාමින් පිරිසක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වී සිට තිබෙනවා. එම විරෝධතාවයට විරෝධය පාමින් අද තවත් පිරිසක් ඊශ්‍රායල් රජයට සහයෝගය දක්වමින් පුවරු අල්ලා ගනිමින් එයට සහයෝගය දැක්වුවා. ඔවුන් කියා සිටින්නේ ඊශ්‍රායල් රජය ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසකට රැකියා සපයන අතර එය තව දුරටත් වර්ධනය කිරීමට ඊශ්‍රායලයට සහයෝගය දැක්විය යුතු බවයි. මම සුරංග ඩිසොයිසා කඩවද මේ මගේ අපි ඊශ්‍රායල් රාජ්‍ය සඳහා රැකියාව සඳහා බලාපොරොත්තු ඉන්න නිෂ්පාදනාංශයේ පිරිසක් මෙතන ඉන්නේ. ඊට අමතරව මේ අනිත් අංශවලත් ඉන්නවා. ඊට අපි මේ අතරම අද මෙතනට ආවේ විශේෂම කාරණේ ඊශ්‍රායල් රජයට එරෙහිව ලංකාවේ සුළු පිරිසක් අන්තවාදීන්ගේ උමනාව මත මෙතන ඇවිල්ලා උද්ඝෝෂණයක් කරලා තියෙනවා ඊශ්‍රායල් රාජ්‍යයත් එක්ක තියෙන සම්බන්ධතා නවත්තන්න ආණ්ඩුවත් එක්ක තියෙන සම්පූර්ණ සම්බන්ධතා නවත්තන්න කියලා. ඉතින් ඒකට විරුද්ධව තමයි අපි මේ පෙනී හිටින්නේ. මොකද ඊශ්‍රායල් රාජ්‍ය කියන්නේ ශ්‍රී ලංකාවට ගොඩක් විදේශ විනිමය එන රටක්. අපේ ගොඩක් පිරිසක් එහෙ රැකියා කරනවා. ඉතින් ඒ රැකියා කරන්න යන්න ඉන්න බලාපොරොත්තු වෙන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වෙන රටවල් වල වගේ නෙමෙයි ලොකු විශාල වැටුපක් හිමින රටක් ඒක. ඉතින් විශාල විදේශ විනිමයක් වෙන රටක්. ඉතින් ඒ වගේ අවස්ථා ලංකාවට නැති කරන එකට විරුද්ධව තමයි අපි මේ උද්ඝෝෂණය කරන්නේ. කරුණාකරලා අපි ඊශ්‍රායල් රජයට ශ්‍රී ලංකා රජයට කියන්නේ ඒ වගේ සම්බන්ධතා නැති කර ගන්න එපා කියන එකත් ඒ වගේ අන්තවාදීන්ට ඉඩ දෙන්න එපායි කියන එකත් තමයි අපි මේ අවස්ථාවේ ඉල්ලන්නේ. බොහොම ස්තුතියි. ප්‍රේෂණ ගේන විදේශ විනිමයක් රටට තුළට ගලාගෙන එන රාජ්‍යයක්. ඉතින් සුළු පිරිසක් විරෝධතාවයක යෙදුනට මේ වෙලාවේ රජයේ විදිහට කල්පනා කරන්න ඕනේ මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න තියෙන හොඳම රැකියා අවස්ථා අහිමි කර ගන්නවද නැද්ද කියන එක. අද අපි පැමිණිලා ඉන්නේ අපේ තරුණ විශාල පිරිසක් ඉන්නවා. මම හිතන්නේ රටට විදේශ විනිමය කියන පහසුම මාර්ගයක් තමයි අපි දන්නෝ පැයකට දෙකකට විදේශ රැකියාවේ වෙබ් අඩවිය විවෘත වුණාම ලියාපදිංචි වෙනවා 50000ක් 25000කට අධික පිරිසක්. ඉතින් මේ ඔක්කොම ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා සිහිනයට ගමන් කරන්න ඉන්න අය. ඉතින් අපි ඉල්ලන්නේ ඒගොල්ලෝ සියලුම සුදුසුකම් මේ වෙනකොට සපුරලා ඉන්නවා. ඒගොල්ලන්ගේ සහතික නිසි ආකාරයෙන් බාර දීලා ඒ සියලුම කටයුතු කළා. ඊටමත් සුදුසු නීත්‍යානුකූලව ඒ කටයුතු කරගත්ත පිරිසක් තමයි මේ රජයෙන් යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පිරිස 775ක් ඉන්න නිෂ්පාදනාංශයේ විශේෂයෙන්ම ඉතින් ඒගොල්ලෝ ලොටරි පාස් වෙලා තමයි මෙතන ඉන්නේ. ඉතින් ඊටමත් කඩිනමින් ඒ විදේශ රැකියා කාර්යාංශයට පහසුකම් ලැබලා දීලා එතනත් සුළු පිරිසක් තමයි පරිපාලනයේ යෙදෙන. ඉතින් ඔවුන්ගෙත් එතන නිලධාරීන් මදියක් කමකුත් තියෙනවා. ඉතින් අපි ඉල්ලන්නේ අධිකාරී ජනාධිපතිතුමනි ඔවුන්ටත් ඒ පහසුකම් ලබලා දීලා ස්ටාෆ් එක දෙගුණ තෙගුණ කරලා ඉතාමත් ඉක්මනින් මේ පිරිස මේ ඊශ්‍රායල් සිහිනට යන ඉන්න පිරිසගේ රැකියා හීනේ සැබෑ කරලා දෙන්න කියලා තමයි ඔබතුමා ජනතාවාදී තරුණයින්ගේ හිත් වශී කරගත්ත නායකයෙක් විදිහට අපි ඔබතුමාට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ නිෂ්පාදනාංශය නියෝජනය කරන පිරිස සියලු සුසුකම් සපුරලා සියලුම කටයුතු අවසන් කරලා තියෙනවා. ඒගොල්ලෝ ඉතාමත් ඉක්මනින් ඊශ්‍රායල් රැකියා සිහිනයට යන්න මඟ පාදන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලන ගමන් අපේ විශාල රැකියා අංශ ගණනාවක තරුණ තරුණි මේ විදිහට ඊශ්‍රායල් රාජ්‍ය කරා පියමනිනවා. ඉතින් මේ නිෂ්පාදන අංශය ගැනත් විශේෂයෙන් බලලා ඒ ප්‍රමාදය දුරු කළ වැඩ කටයුතු කරලා දෙනවා. ඉතාමත් ගෞරවයෙන් ඔබතුමාට මතක් කර සිටින බොහොම ස්තුතියි.